Hi guys, welcome back my YouTube channel. ඔන්න අද මං වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරගන්න විදිය. ඉතින් අපි ඉස්සෙල්ලම කොණ්ඩේ හොඳට පීර ගන්න ඕනේ. ඉතින් කොණ්ඩේ අග්ග ඉඳලා උඩට තමයි කොණ්ඩේ පීරන්න ඕනේ. මොකද එහෙම පීරුවහම කොණ්ඩේ ගැලවිලා යන එක අඩු වෙනවා. මේ පේන්නේ ඔයාලට මේ දැක්කද? ඉතින් කොණ්ඩේ යන එක අඩු වෙනවා ඒ විදියට අපි කොණ්ඩේ පීරගත්තාම. මේක hair fall අඩු කරගන්න මම ඔයාලට කියලා දෙන ටිප් එකක්. ඉතින් අනිත් දවසේ කොණ්ඩේ පීරද්දි මෙන්න මේ විදියට ඔයාලත් කරන්න. හරි ඊළඟ ටිප් එක තමයි කොණ්ඩේ මෙන්න මේ විදියට හැමදාම උදේට 100 වතාවක් ස්කැල්ප් එකට දැනෙන්න කොණ්ඩේ පීරන්න. මොකද එතකොට කොණ්ඩේ යන එක අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කොණ්ඩේට හොඳ මසාජ් එකක් හම්බ වෙනවා. රුධිර ගමනාගමනය හොඳට සිද්ධ වෙනකොට අපි කොණ්ඩේට දෙන ඔයිල් ට්‍රීට්මන්ට් ඊට පස්සේ හෙයා මාස්ක් වලින් දෙන පෝෂණය හොඳට කොණ්ඩේට ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඔයාලත් මෙන්න මේ දේ කරන්න හැමදාම උදේට. ඊළඟට ඔයගොල්ලෝ කොණ්ඩේ ගැට ගහන්න අර තදට හෙයා බෑන්ඩ් බෝල් දාන්න එපා. මෙන්න මේ වගේ ස්ක්‍රන්චීස් පාවිච්චි කරන්න. ඒකත් කොණ්ඩේ ගැලවිලා යන එකට හොඳම විසඳුමක්. ඊළඟට මම මේ හදන්නේ ඔයිල් එක කොණ්ඩේට ඇප්ලයි කරගන්න. ඉතින් මම මේ ඔයිල් එක හදාගෙන තියෙන්නේ ගෙදරදිමයි. කඩෙන් ගත්ත එකක්වත් ඔන්ලයින් ඕඩර් කරපු ඔයිල් එකක්වත් නෙමෙයි. මේක සුදු පොල් තෙල් වලට උළුහාල්, කළුදුරු වැට, නෙල්ලි කුඩු, සැවැන්දරා, කරපිංච දාලා ලිපේ තියලා රත් කරලා අරගෙන තමයි බොටල් එකකට දාලා තමයි මම මේ පාවිච්චි කරන්නේ. මේක තාම ගොඩක් තියෙනවානේ. මේක ඉවර වුණාම මම මේ ඔයිල් එක හදාගන්න විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මෙහෙම හොඳට ස්කැල්ප් එකට ඔයිල් දාලා මසාජ් කරන්න ඕනේ. මගේ කොණ්ඩෙත් එක පැත්තක ටිකක් කොණ්ඩේ අඩුයි. මම ඒ පැත්තට ටිකක් වැඩිපුර මසාජ් කරනවා. අපි ඔයිල් කරත් හෙයා මාස්ක් දැම්මත් ස්කැල්ප් එකට තමයි මේ දේවල් කරන්න ඕනේ. මොකද කොණ්ඩේ වැවෙන්නේ එතනින්නේ. ඒ නිසා. ඉතින් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් මම නම් සතියට දවස් 3ක් කරනවා. මොකද මට මේකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා. මොකද මගේ කොණ්ඩේ ගොඩාක් යන ළමයෙක් මම. ඉතින් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක සතියට 3 පාරක් විතර කරනකොට කොණ්ඩේ අනේක දැන් අඩු වෙලා මට ඒක දැන් තේරෙනවා. අඩුයි කොණ්ඩේ අනේක අඩුයි කියලා. ඒ වගේම තමයි මේකෙන් හිස්සොරි අවම වෙනවා. හිස්සොරිත් තිබ්බ මගේ කොණ්ඩේ හරියට දැන් ඒව නැහැ. ඉතින් ඉස්සොරි අවම කරගන්න, කොණ්ඩේ අනේක අඩු කරගන්න, කොණ්ඩේට හොඳ පෝෂණයක් ලබා දෙන්න මේ හැම දෙයකටම ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන එක ගොඩාක් වැදගත්. මොකද මං ඉස්සර ඔයිල් ගෑවෙම නෑ කොණ්ඩේ. ඉතින් මගේ කොණ්ඩේ ගොඩක් ඩ්‍රයි වුණා, ප්‍රිසි වුණා, අග පැලෙනවා, සෑහෙන කොණ්ඩේ යනවා. කිසිම අර කොණ්ඩේ තෙතමනයක් නැහැ, මොයිස්චර් එකක් නැහැ. මම නාලි උරුණු ගමන් කොණ්ඩේ ඉක්මනට වේලෙනවා. දැන් ඒ කිසිම දෙයක් නැහැ. මම ඔයිල් ට්‍රීට්මන්ට් කරන නිසා මම ඕගලන්ට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා නේද? එක් මාස් එක කරන විදිය. ඊට පස්සේ මම මේ දෙවෙනි වතාවට තමයි ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඉතින් මේ විදියට හොඳට කොණ්ඩේට ඔයිල් ඇප්ලයි කරලා අපි කොණ්ඩේ එක්ක උඩට කරලා ගැට ගහ ගන්න ඕනේ. එහෙම නැත්නම් කොණ්ඩේ ගොතා ගන්න ඕනේ. මම වෙනදට නම් කරන්නේ කොණ්ඩේ උඩට කරලා ගැට ගහන එක. හැබැයි දැන් අද මම කොණ්ඩේ ගොතාගෙන ඉන්නවා. මම ඉස්සර කරා ඔයිල් රෑට ගාලා හොඳට කොණ්ඩේ ගොතලා පහුවෙනිදට තමයි හොදන්නේ. හැබැයි මම දැන් ඒක කරන්නේ නැහැ. මොකද මගේ මූණේ පිම්පල්ස් එන්න ගත්ත සෑහෙන්න. මොකද අපේ කොට්ටේ උරවල තෙල් ගෑවුනහම හරි ඒක අපේ මූණට එනවනේ. අපි නිදිය ගන්නකොට. ඒ නිසා මම දැන් ඒ වැරද්ද කරන්නේ නැහැ. දැන් මම නාන්න පැය 2-3කට කලින් තමයි ඔයිල් කොණ්ඩේට ඇප්ලයි කරන්නේ. ඉතින් දැන් මම කොණ්ඩේට ඔයිල් ඇප්ලයි කරලා ඉවරයි. කොණ්ඩේ ගොතලත් ඉවරයි. මම
කොණ්ඩේ වොෂ් කරන්න කලින් ෂැම්පු කරන විදිය, ෂැම්පු කරන්න ඕන විදිය, මම පාවිච්චි කරන ෂැම්පූස් ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන ෂැම්පු එක. මේක Dove එකේ hair fall rescue ෂැම්පු එක. ඒ වගේම මම තවත් පාවිච්චි කරන ෂැම්පු එකක්. ඒක තමයි Vatika එකේ Dandruff Guard ෂැම්පු එක. මේක ගොඩක් හොඳයි හිස්සරි වලට. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ Dove එකේම hair fall rescue එකේම කන්ඩිෂනර් එක. මම මේ ෂැම්පු දෙක මාරුවෙන් මාරුවට යූස් කරනවා. ඉතින් මම ෂැම්පු පාවිච්චි කරනකොට එකපාරටම කොණ්ඩේට දාන්නේ නැහැ. මෙන්න මේ විදිහට ටබ් එකකට ෂැම්පු ටිකක් අරගෙන ඊට පස්සේ ඒකට වතුර කවලම් කරලා හොඳට මිශ්‍ර කරගෙන තමයි කොණ්ඩේට ඇප්ලයි කරන්නේ. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි හැමදාමත් නාන්න හොඳ නැහැ. දවසක් කර දවසක් නාන්න ඕනේ. ඒ නාන දවසටත් හැමදාම වගේ ෂැම්පු කන්ඩිෂනර් කරන්න හොඳ නැහැ. ඉතින් මේ විදියට කරන්නේ මේ විදියට ෂැම්පු වලට වතුර දාලා මිශ්‍ර කරලා පාවිච්චි කරන්නේ ඇයි දන්නවද? ෂැම්පු කියන්නේ කෙමිකල්ස් වලින් හදන දෙයක්. ෂැම්පු වල සරගතිය වැඩි. කොච්චර කිව්වත් සල්ෆේට් ෆ්‍රී, කෙමිකල්ස් නැහැ, පැරබන් නැහැයි කිව්වට එහෙම එකක් නැහැ. ෂැම්පු හදන්නේ කෙමිකල්ස් වලින්. ඉතින් ඒ ෂැම්පු වල තියෙන සරගතිය අඩු කරගන්න තමයි මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ. මේකත් hair fall අඩු කරගන්න එක ක්‍රමයක්. ඔයාලත් මේක ප්‍රැක්ටිස් කරන්න. ටික දවසක් ප්‍රැක්ටිස් කරාම ඕක හරියනවා. ඉබේම අපිට පුරුදු වෙනවා. නැත්තම් ඕක නාදි මතක් වෙන්නේ නැහනේ. ඔහොම කරලා නාන්න. අනිවාර්යයෙන්ම ඔයිල් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ දෙපාරක් කොණ්ඩේ සෝදන්න ඕනේ. හොඳට ඔයිල් එක අයින් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම වොෂ් දාලා ඉවරනාට පස්සේ මගේ කොණ්ඩේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු. Thank you for watching.